කොහොමද හැමෝටම සුබ දවසක්. මම ඔයාලට අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයා ගැම්ලින් විදියට, ඒ කියන්නේ ගැම්ලින් බෙටින් සයිට් වගේ ඔයා පාවිච්චි කරන කෙනෙක් නම්, යූස් කරන කෙනෙක් නම් ඔයාට ඔයාගේ amount එක 3 ගුණයකින් 4 ගුණයකින් වැඩි amount එකකින් නැත්නම් ලාභයක් ගන්න පුළුවන් ගැම්ලින් හරහා. නමුත් ඔයා තීරණය කරන්න ඕනි ගැම්ලින් විදියට සල්ලි හොයන්න නම් ඔයාගේ ඔළුව හදා ගන්න ඕනේ. ඔළුව හදාගෙන දවසකට පොඩි amount එකක් හොයාගෙන පැත්තකට වෙන්න. එතකොට සාර්ථකව ඔයාට මාසයකට ගාණක් earn කරගන්න පුළුවන්. එතකොට ඒ සම්බන්ධව තමයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. A to Z කතා කරනවා කොහොමද 1xbet account එකක් හදාගන්නේ, හදලා withdrawal deposit දාගන්න පුළුවන් විදියට කොහොමද වැඩ ටික හරියට කරගන්නේ කියලා මම සම්පූර්ණයෙන්ම පැහැදිලිව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා වීඩියෝස් එක දිගටම වොච් කරන්න කියලා මම මතක් කරනවා. මේ විදිහට මම වීඩියෝස් ගන්නවා ක්‍රියේට් කරලා තියෙනවා. එතකොට දැනටමත් මම මේ විදිහට රුපියල් ලක්ෂයක් දාලා මේ විදිහට එක එක ගණන් දාලා වෙලා මම මේ විදිහට දවස ගානේ earn කරන ඒවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. රයිට්, මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් WhatsApp නම්බර් එක දාලා තියෙනවා. මෙතන ගිහිල්ලා ඔයාලට බලන්න පුළුවන්. මගේ channel එකේ WhatsApp නම්බර් එකක් දාලා තියෙනවා. මේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ හරි අවබෝධයක් ගන්න පුළුවන් කොහොමද මේ වැඩ කරගන්නේ කියලා. රයිට්, එහෙනම් මුලින්ම මතක් කරනවා මෙන්න මේ විදිහට 1xbet account එකක් හදා ගන්න නම් link එකක් දාලා තියෙනවා. මේ link එකකින් එන්න comment section එකේ දාලා තියෙනවා. මේ link එකකින් ආවට පස්සේ ඔයාට 1xbet account එකක් අලුත්ම update එකක් විදිහට හදා ගන්න පුළුවන්. රයිට්, වැඩි කතා නොකර මෙන්න මෙතන register කියන බටන් එකක් තියෙනවා. මෙතෙන්ද ගිහිල්ලා ඔයාට පුළුවන් මේ 1xbet account එක තප්පරෙන් හදා ගන්න පුළුවන්. එතකොට මේ by phone කියන එක දෙන්න එපා, email කියන එක දෙන්නත් එපා. ඔයා මුලින්ම කරන්න ඕනේ මේ one click හරහා තමයි register වෙන්න ඕනේ. එතකොට මේ ක්‍රමය හරහා register වුණාට පස්සේ අපිට ගොඩාක් පහසුයි මේකට login වෙන්න. ඊට පස්සේ මෙතනින් promo code එක දෙන්න තියෙනවා. promo code එක HBT 500 කියලා capital අකුරෙන් මේ විදිහට type කරගන්න. right, මෙන්න මේ විදිහට capital අකුරෙන් type කරගෙන මෙතනින් register කියන බටන් එක දෙන්න. මෙතෙන් ගියාට පස්සේ මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන රොබට් එකක් ඉල්ලනවා. මේ රොබට් එකේ මේ මෙතනින් ගිහිල්ලා මෙතෙන්ද success කියලා වඩනට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් 1xbet account එකක් සාර්ථකව හැදිලා ඉවරයි. ඊට පස්සේ ඔයාලට මේකෙන් කරන්න ඕනේ මේකෙන් password එකයි username එකයි ඔයා save කරලා තියාගන්න ඕනේ. ඒතකොට save කරලා තියාගන්න නම් මෙතන save username and password කියලා තියෙනවා. මෙතෙන්ද ගිහිල්ලා ඔයාලට මෙතනින් copy කරගන්නත් පුළුවන් password එකයි username. ඔයාලට සමහරට අමතක වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් එහෙම ඔයා මෙතනින් save to file කියන එක දෙන්න. නැත්නම් ඔයාගේ email එකට දීලා email එකට password එකයි username එකයි ගන්නත් පුළුවන්. රයිට්, ඔන්න ඔය විදිහට දුන්නාට පස්සේ සාර්ථකව දැන් 1xbet account එකක් හැදිලා ඉවරයි. නමුත් මේක තාම ඒ කියන්නේ ඩිපොසිට් එකක් කරගෙන withdrawal එකක් කරගන්න සුදුසු තත්ත්වේ නෑ. රයිට්, අපි බලමු කොහොමද ඒක හරියටම කරගන්නේ කියලා. මෙන්න මෙතනින් ගිහිල්ලා මම 1xbet account එකට මේ app එක download කරගන්නත් පුළුවන්. මම ඔයාලට app එක download කරන විදිහත් පැහැදිලිව කියලා දෙන්න. මෙතනින් app එක download කරගන්න තියෙනවා. තව එකක් back කියලා පෙන්නන්න. මෙතන ගියාට පස්සේ download කියලා තියෙනවා. app එක download කරගන්න පුළුවන් ඔයාලට. right, මෙන්න මේ විදිහට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් 1xbet එක හරහා මෙන්න මේ විදිහට games ගණනාවක් තියෙනවා. cricket match වලට ඔට්ටු දාන්න පුළුවන්. මේ හැම දෙයක්ම කරන්න නම් මුලින්ම මෙතනින් menu කියන බාර් එකට ගිහිල්ලා මෙතනින් මම මෙතන දීලා තියෙනවා එන setting icon එකක් තියෙනවා. මේ setting icon එකට ගිහිල්ලා මෙතන දෙන්න security setting කියලා. මෙතෙන් යන්න. මෙතෙන් ගිහිල්ලා වාගේ phone number එකෙන් link කරගන්න ඕනේ. phone number එක link කරගන්න විදිහ මම කියන්න. මෙතනින් වාගේ phone number එක සඳහන් කරගන්න බිඳුව නැතුව. ඊට පස්සේ මෙතනින් link කියන එක දෙන්න. ඊට පස්සේ වාර සාර්ථකව මේකෙදි phone number එක බයින් කරගන්න පුළුවන්. phone number එක බයින් කරගත්තේ නැතුව නම් ගැටලුවක් නැහැ. phone number එක අනිවා ඒ කියන්නේ බයින් කරගන්න පුළුවන් නම් හොඳයි.
ඊට පස්සේ මෙතනින් ගිහිල්ලා පහළට ගිහිල්ලා මෙතනින් සිකියුරිටි කොෂන් කියලා එකක් අහනවා. මෙතනින් ගිහිල්ලා ප්‍රයිවට් ටීම් කියන තැන දෙන්න. ටීම් කියන තැන දීලා මෙතනින් වාගේ ටීම් එකේ මොකක් හරි නමක් දීලා සේව් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට කියාට two factor authentication එක. මේ authentication එකත් ඔයාලට දෙන්න පුළුවන්. දන්න කෙනෙක් නම් මේ two factor authentication එක දෙන්න. ඒක තියාගන්න. ඊට පස්සේ මෙතනින් මේකට ටික් එකක් දාගන්න. වෙන Gmail වලින් login වෙන්න බෑ. එතකොට වෙන කාටවත් වාගේ security එක හරියට තියාගන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් personal profile කියන තැනට ගිහිල්ලා මුලින්ම අප්ඩේට් කරගන්න තියෙනවා ටිකක්. මේ ටික අප්ඩේට් කරගන්න. වාගේ යූසර් නේම් එකක් මොකක් හරි දෙන්න. සාමාන්‍යයෙන් රත්නායක කියලා පාවිච්චි කරනවා. රත්නායක කියලා දෙන්න. පළවෙනි නම මෙතෙන් දෙන්න. ඊට පස්සේ මෙතන IPU කියන එකට මොකද්ද කියලා අහනවා. මෙතන no කියලා දෙන්න. වාගේ බර්ත් එක තෝරන්න මෙතනින් ගිහිල්ලා අවුරුද්දයි මෙන්න මේ විදිහට බර්ත් එක තෝරගන්න. බර්ත් එක තෝරගෙන මෙතනින් බර්ත් එක ටයිප් කරගන්න පුළුවන්. මම මේවා ටයිප් කරන්නේ මේ විදිහට ටයිප් කරගන්න. මේ විදිහට කියන හරියට ටයිප් කරගන්න. ඊට පස්සේ මෙතනින් ගිහිල්ලා ඔයා නෝත් එකේ කියන්නේ වාගේ පළාත තමයි අහන්නේ. උතුරු මැදද සවුත් එකේද සෙන්ට්‍රල්ද සබරගමුවද ඒ කියන පළාත හරියට දෙන්න. ඊට පස්සේ සිටි එක දෙන්න ඕනේ. සිටි එක දෙන්න මේ විදිහට සිටි එකක් තෝරගෙන වාගේ ඩෙන්ටිටි එකේ තියෙන විස්තර හැම එකම දෙන්න. මෙතනින් ඇඩ්‍රස් එක වාගේ ටයිප් කරගන්න හරියට ඩෙන්ටිටි එකේ තියෙන විදිහට. ඊට පස්සේ මෙතන ડોකියුමන්ට් එකක් අහනවා. ડોකියුමන්ට් එක national ID කියලා දෙන්න. ඊට පස්සේ මෙතන සීරියස් කියන දැනට no කියලා දෙන්න. මම මේක ඉක්මනින් කරගෙන යනවා. ඔයගොල්ලන්ට මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඊට පස්සේ ડોකියුමන්ට් නම්බරේ ඩෙන්ටිටි ඒ නම්බර එක දෙන්න මෙතන. ඩෙන්ටිටි ඉෂුව ඩේට් එකක් අහනවා. ඉෂුව වෙච්ච ඩේට් එකත් ඩෙන්ටිටි ඇති. ඒ ඩෙන්ටිටි එකේ තියෙන ඉෂුව ඩේට් එකක් දෙන්න. මෙතන සිලෙක්ට් කරලා ගන්න පුළුවන් අපිට කොයි කාලද දෙන්න ඕන කියන එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් ඉෂුව වුණේ කවද්ද කියන එකත් හරියට දීලා වාට සේව් කරගන්න තියෙන්නේ. සේව් කරගත්තාට පස්සේ මේ විදිහට කොළ පාටි වැටෙනවා. මම මේක මගේ පර්සනල් දේවල් හින්දා මම සේව් කරේ නැහැ. ඔයගොල්ලෝ සේව් කරගන්න. ඊට පස්සේ අන්න ඩිපොසිට් එකක් දාගන්න වාට පුළුවන්. ඩිපොසිට් එක දාගන්න නම් ඔයා මොනවද කරන්න ඕනේ? මුලින්ම මෙනු බාර් එකට ගිහිල්ලා මෙතනින් තියෙනවා අයිකන් එකක්. මෙතන ගිහිල්ලා මෙතන ඩිපොසිට් කියන තැනට යන්න. ඩිපොසිට් තැනට ගිහිල්ලා වා තෝරගන්න ඕනේ. වා විත්ඩ්‍රෝල් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ වා IP හරහා ඩිපොසිට් කරා නම් IP හරහාම විත්ඩ්‍රෝල් කරන්න. BOC හරහා ඩිපොසිට් කරා නම් BOC හරහාම විත්ඩ්‍රෝල් කරන්න. මේ හැම එකක්ම සාර්ථකව කරගෙන යන්න. ඊට පස්සේ වාට මේ විදිහට විත්ඩ්‍රෝ කරන්න පුළුවන්. මාස්ටර් කාඩ් එකෙන් ගන්න පුළුවන්. කමර්ෂල් බැංක් එකකට ගන්න පුළුවන්. ඕනම බැංක් එකකට ගන්න පුළුවන්. ක්‍රිප්ටෝ ගැන දන්න කෙනෙකුට ක්‍රිප්ටෝ හරහා ඩිපොසිට් කරන්න පුළුවන්. ඩයලොග් ෆයිනෑන්ස් ඊසි කෑෂ් වලින් ඕනම එකකින් ඩිපොසිට් කරගන්නත් පුළුවන්. ඩිපොසිට් කරගෙන වාට මේකේ ගේම් ප්ලේ කරලා මාසෙකට ලක්ෂයක් දෙකක් වුණත් හොයන්න පුළුවන් මේ හරහා. රයිට් ඔය ටික තමයි අද වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම හිතනවා මේ ක්‍රෑෂ් ගේම් එකම සුපිරියටම සෙල්ලම් කරන්න පුළුවන්. මොකද කොච්චර කවුරු මොනවා කිව්වත් මම නම් හිතන්නේ වන් එක්ස්පර්ට් සහ 888 ස්ටාර්ස් එකට ගහන්න සයිට් එකක් නැහැ. මේ දෙකේ ඕන තරම් යූසර්ස්ලා ඉන්නවා. ලොකු යූසර්ස් ප්‍රමාණයක් ඉන්න හින්දා සාමාන්‍යයෙන් වාගේ amount එක ලොස් වෙන්නේ නැහැ. සාමාන්‍ය විදිහට ලොස් වෙන්නේ නැතුව මේකේ ගේමක් ගහ ගන්න පුළුවන්. මොකද නිතර මේකේ ප්ලේ කරන්න යන්න එපා. දවසකට පුංචි වෙලාවක් ප්ලේ කරලා නැවත අයින් වෙන්න. ඊට පස්සේ නැවත ප්ලේ කරන්න. නැත්නම් දවස් 3කට එක සැරයක් වගේ ප්ලේ කරනවා නම් වාඩ මේකේ විනින් chance සුපරිමම ගන්න පුළුවන්. මේ දේවල් කියන්නේ ඔයගොල්ලන්ට පැහැදිලිව මේ විදිහට විනින් ගන්න. නැත්නම් ක්‍රිකට් මැච් වලට ඔට්ටු දාලා ඉවරලා වා ක්‍රිකට් මැච් වලට උනන්දුවක් දක්වන කෙනෙක් නම් ක්‍රිකට් මැච් වලට ඔට්ටු දාලා ඕන තරම් වාගේ amount එක ඩබල් කරගන්න පුළුවන්. රයිට් එහෙනම් ওই ටික තමයි අද වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් WhatsApp message එකක් දාන්න.
කෝල් ගන්න එපා. WhatsApp message එකක් දාන්න. ඊට පස්සේ මම reply එකක් දෙන්නම්. එහෙනම් වීඩියෝ එක බලපු හැමෝටම ස්තුතියි. ඔයාලට අපහැදිලි දෙයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. හැමෝටම සුබ දවසක්.